අවාසනාව දෝතින් උපන් මාගේ එකම සහෝදරයා තිලුක. උදෙත් මුළු ලෝකයටම මන්ද මානසිකයෙන් වුවත් ඔහු මට මගේ මුළු ජීවිතයම වුණා. පුංචි කාලේ ඉඳලාම මාපිය සෙනෙහස අහිමිව මහලු අත්තම්මාගේ ළඟ හැදී වැඩුණු මාහට මාගේ කියන්නට සිටි එකම කෙනා ඔහු වුණා. නමුත් මාගේද අවාසනාවට ඔහුට ඔහුගේවත් පුංචිව වැඩක්වත් කරගන්නට බැරි වුණා. ඔහුගේ සියලු කාර්යයන් ඉටු වූයේද මාගේම දෑතිනි. ඉතින් මාගේ එකම හීනය මාගේ එකම අරමුණ වූයේ හොඳින් ඉගෙනගෙන මාගේ මල්ලිවයි ආතම්මවයි රැකගන්න. ඒක ඒ වෙනුවෙන් මට අප වුණා. මගේ මුළු ජීවිතයම කැප කළා. අලුත් දිනක සමගින් මම දවසේ රාජකාරිය සුපුරුදු විදිහටම කරගෙන යද්දී ඒ දවස මාගේ ජීවිතයට ලැබුණු කටුකුම මූසලම දවසක් වෙයි කියලා ඊනකින්වත් හිතුනේ නැහැ. දන්න කියන හැම කෙනාම මාගේ මල්ලිව විහිළුවට ගනිද්දී මල්ලිව කිසිම දෙයක් නොතේරෙන්නත් මන් ඒ දේවල් දරා ගත්තේ හරියට මහා පර්වතයක් වගේ. ඒ එන්නම ඒ විහිළු වැඩි වුණා මිසක් නතර වුණේ නැහැ. ඉතින් විහිළුවක අවාසනාවන්ත උනේ කාටවත් කරදරයක් නොකරපු මගේ මල්ලිව ජීවිතේ අහිමි වෙලා මල්ලි සදහටම මේ ලෝකෙන් යන්න ගියේ කාත් කවුරුවත් නැති මගේ ජීවිතේද තනි කරලා දාලා. මට මේ දුක දරා ගන්න බෑ. ජීවිතේ හැම කැපකිරීමක්ම මං කරේ මගේ තනිකම බෙදා ගන්න හිටපු මගේ මල්ලි වෙනුවෙන්. මෙතනින් ඒ එහාට මට ජීවිතයක් නෑ. හැමෝම මට මෝඩයා කියයි. ඒත් මේ පීඩනය දරා ගන්න විදිහ මන් දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මාත් යනවා මගේ අය ඉන්න තැනට. නෑ. මම ගෙවලා ඉවර කරේ මාගේ සංසාරේ කොටසක්. මං තවත් පව් කරන්නේ නෑ. මං ජීවත් වෙනවා.